සුබදහස් පිළිගන්නවා DP Education IT campus එකේ Angular series එක සමග තුන සුදුනාම. ඒතර මෙතන ඉන්න අපේ Angular series එකේ 40 වෙනි වීඩියෝත් එක්ක දැන් අපි මෙන්න මේ HTTP client එක සම්බන්ධව කතා කරගෙන ආවා. එතකොට අපි මෙන්න මේ වීඩියෝ එකෙන් HTTP client සම්බන්ධව කතා කරගෙන නවත්තනවා. අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ HTTP client එක පාවිච්චි කරලා ඉවරලා කොහොමද unit test එක ලියන්නේ කියලා. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ services ඒ වගේම interceptors වලට unit test ලියන්නේ මෙන්න මේ HTTP client එක පාවිච්චි කරලා කියලා. අපි කලින් කතා කරා කොහොමද මෙන්න මේ කම්පොනන්ට් එකට ටෙස්ට් එක ලියන්න කියලා. ඒ වගේම දැන් බලමු කොහොමද මෙන්න මේ සර්විස් එකක් හදලා අන්න එකට යුනිට් ටෙස්ට් ලියන්න කියලා. එතකොට අපි මේ කලින් කරේ මෙන්න මේ data fetcher කියන කම්පොනන්ට් එකට අපි මෙන්න මේ HTTP client එක පාවිච්චි කරලා යුනිට් ටෙස්ට් එක ලිව්වා. ඒක පාවිච්චි කරා මෙන්න මේ provide HTTP client testing කියන එක. ඒක අපි import කරේ @angular/common/http/testing වලින්. දැන් බලමු කොහොමද සර්විස් වලත් මේ වැඩේ කරන්න කියලා. මෙහෙමයි. මම මුලින්ම සර්විස් එක හදාගමු gs හරිද services කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම හදන්නම් මෙහෙම user කියලා. හරි. එතකොට මේ services ෆෝල්ඩර් එක ඇතුලේ මෙයා මට හදලා දෙනවා user service.ts ෆයිල් එක. ඒ වගේම user service.spec.ts ෆයිල් එක. එතකොට මම මේක කරන්නේ මෙහෙම දෙයක්. මුලින්ම inject කරගන්න ඕන. http කියලා දානවා සමානයි inject ttp client. මම දාගත්තා. දාලා ඉවර වෙලා මෙතන මම හදාගන්නම් ෆන්ක්ෂන් එකක් මෙහෙම fetch users කියලා මම දාගත්තා. ඊට පස්සේ මෙතනදී මම කරන්නේ මෙහෙම දෙයක් රිටර්න් කරනවා මෙන්න මේකෙන් යූසර්ස්ලා. හරි. එතකොට මේක සිම්පල් සර්විස් එකක්. ඒකෙදි කරන්නේ මෙන්න මේ get call එකක් දාන එක. මෙතන මම මෙහෙම මොකුත් ඉන්ටර්ෆේස් එකක් හදලා යන්නේ නැහැ. ඔහොම සිම්පල් එකකට තියාගන්න. ඊට පස්සේ මම යනවා අපේ ටෙස්ටිං ෆයිල් එකට. ටෙස්ටිං ෆයිල් එකට ගිහිලි වෙලා මෙතන මේ කට්ටිය මේක හදලා දීලා තියෙන ඉනිෂියල් සෙටප් එක, describe එක හදලා තියෙනවා. describe එකත් තමයි document test ලියන්න යන්නේ. ඒ වගේම user service එක මෙයා අරගෙන තියෙනවා. මෙතන අපි providers විදිහට දෙන්න ඕන. මම දෙන්නම් මෙහෙම providers මෙහෙම array එක. මම මුලින්ම දෙනවා අපිට HTTP client එකත් එක්ක නඩ ගන්න ඕනේ. මුලින්ම අපි දෙන්නවා provide HTTP client. ඔක දාගත්තවම ඊට පස්සේ මම දෙනවා provide HTTP client testing. ඒක අලුත් මේවා කතා කරලා තියෙන්නේ. මම දාගත්තා. ඊළඟට දැන් අපේ service එක මෙතන හදලා දීලා තියෙනවා. මේක service කියලා තියෙනවා. මම මේක user service කරගන්නම් පැහැදිලි වෙන්න. ඔය විදිහට ඊළඟට මේ user service එක මෙහෙම sign කරගන්න. දැන් test case එකක් ලියලා තියෙනවා. ඒකම අයින් කරගන්නම් කොහොම. ඔය විදිහට. ඊළඟට තව variable එකක් හදනවා let http testing කියලා. ඔක මම දාගන්නම්. එහෙම http testing controller. ඊළඟ නම කරන්නේ මෙන්න මේ http testing එකට දාගන්නවා test bed පාවිච්චි කරලා ඉවරලා inject කරනවා මෙන්න මේ http testing controller. එතකොට මෙන්න මේ before each එක execute වෙන live අපේ test case එක execute වෙන කලින්. ඒ වගේම අපිට තියෙනවා මෙන්න මේ after each කියලා. after each එක execute වෙන්නේ අපේ unit test එක execute වුණාට පස්සේදී. එතකොට බලනවා මෙන්න මේ API call එක ගිහිල්ලා වුණාද කියන එක. ඒක තමයි මෙතන බලන්න. හරි. බලන්න මේ verify එක කියලා තියෙනවා. verify that no unmatched requests are outstanding. ඒ කියන්නේ මෙතනදී බලන්නේ අපි දාන API call එක විතරයිද ගිහිල්ලා තියෙන්නේ වෙන මොකුත් API call ගියේ නැද්ද කියන එක. ඒක තමයි තන ටෙස්ට් වෙන්නේ. ඒක එහෙම දාගත්තා. ඊට පස්සේ මට unit test එක ලියන්න තියෙනවා. ඔය විදිහට. මම පළවෙනි unit test එක ලියන මේවා should fetch users. ඔය විදිහට. මම දාගත්තා. ඊට පස්සේදී ඔය විදිහට මම තියාගන්න. මේක තමයි අපේ පළවෙනි unit test එක. එතකොට දැන් අපි users වල mock කරන්න ඕන. මම මෙහෙම හදනවා mock user කෙනෙක් හදලා මේක සමාන කරනවා මෙහෙම id එක 1යි name එක alice ඔය විදිහට. මම තියාගත්තා. දැන් මේ එක user කෙනෙක් හැදුවේ. දැන් මෙතන users ගොඩක් ඉන්නවා මට මේක array එකක් හදන්න පුළුවන්. මම array එකක් හදන්න පුළුවන්. එතකොට මෙතන කමාවක් දාලා තව user කෙනෙක් හදන්න තියෙන විදිහට. දැන් මේ mock user කෙනෙක්. එතකොට දැන් මම const request කියලා variable එකක් හදලා සමාන කරනවා http testing.expect1 මෙන්න මේ call එක එකපාරක් ගියාද කියලා බලන්න. ඊට පස්සේ මම දානවා මෙන්න මේ අපේ යවපු http call එක get එකක්ද කියලා check කරන්න. ඊට පස්සේ මම කරන්නේ plus කරනවා අපේ මෙන්න මේ mock usersලා. මම users කියලා හදන්නම් අපේ මොහොම තියෙන නිසා. ඊට පස්සේ අපි මෙන්න මෙතන මෙහෙම කරගමු. user service.fetch users එක subscribe කරන් ඉඳලා මම බලනවා මෙන්න මේ users ටික එනවා. ඒක equal බලනවා මෙන්න මේ mock users වලට. ඊට පස්සේ මට බලන්න පුළුවන් ඕන නම් මේකේ size එක සමානද කියලා. users. ඊට මෙතන එන්නේ object එකක් විදියට. ඒක නිසා අපිට length එක ගන්න බෑ. ඒක මට මෙහෙම හදන්න පුළුවන්. අපි මෙන්න මේ fetch users කියන එකේ return කරමු මෙහෙම එකක්. මම මෙතන මෙහෙම හදනවා මෙහෙම interface එක. user මෙයා ළඟ තියෙනවා id එකයි, ඒක number එකක්. ඊට පස්සේ name එක history. කොහොම තමයි තියෙන්නේ. මෙතන මම කොහොම දාගෙන මේක මම return කරනවා මෙහෙම user array එක. දැන් බලන්න මෙතන return type එක ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? ඉස්සෙල්ලා තිබුණේ මෙතන object එකක් තමයි return වෙන්නේ. observable object එකක්. දැන් මෙතන return වෙන්නේ observable user array එකක්. දැන් කියලා බලන්න මෙන්න මේ user service.spec.ts එකේ array එක නැති වුණා. දැන් මට මේ විදිහට length එක ගන්න පුළුවන්. මොකද දැන් array එකක් return කරන නිසා to be එකෙන් කියවෙන්නේ ඒක 2 වෙන්න ඕන කියන එක. 2ද කියන එක තමයි බලන්න. ඒකට බලන්නේ මේ එන response එකේ එන length එකයි මේකයි සමානද කියලා. අපිට ඔන්න මේක මෙහෙම දෙන්න පුළුවන්. මෙතන mock users.length කියලා දෙන්න පුළුවන්. හරි hard code කරන්න නැතුව. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් තව මෙන්න මේ user ගේ නම සමානද. ඊළඟට user 1 ගේ නම සමානද.
ID එක සමානද? හරිද? ඔය වගේ එක එක දේවල් අපිට මේක ටෙස්ට් කරගන්න පුළුවන්. දැන් දාලා බලන්න. දැන් මම ng ටෙස්ට් ගහලා මේක රන් කරගන්නවා. රන් කරලා බලමු මෙන්න මේ යුනිට් ටෙස්ට් එක පාස් වෙලා තියෙන කියලා. ඔහොම ආවා. අපි යනවා ස්පෙක් ලිස්ට් එකට. ස්පෙක් ලිස්ට් එකට ගිහලා බලන්න මෙන්න මේ යුසර් සර්විස් එකේ මේ යුනිට් ටෙස්ට් එක පාස් වෙලා තියෙනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බලමු කොහොමද දැන් මේ අපි ලිව්වේ සක්සස් එකටනේ. හරිද? එරර් සිනාරියක් ආවොත් කොහොමද ඒවලත් යුනිට් ටෙස්ට් ලියලා අපි චෙක් කරන්න කියලා. එතකොට මම මෙහෙම දාගන්නවා. දැන් බලන්න මේක වෙලා තියෙන දේ should handle error response. ඔක තමයි අපි යුනිට් ටෙස්ට් එක. එතකොට මම කරේ මෙන්න යුසර් සර්විස් එකේ fetch users ගිහිල්ලා ඒකට subscribe කරනවා. ඒක next එකේදී කරන්නේ මොකද්ද? මම මෙහෙම fail කියන එක පාවිච්චි කරලා ඉවරලා error එකක් return වුණා කියලා කියනවා. ඒතකොට error එක ආවොත් expect කරනවා status code එක 500යි කියලා. ඊළඟට HTTP testing පාවිච්චි කරලා ඉවරලා expect 1 කරලා මෙන්න මේ API call එක දානවා. දැම්මට පස්සේ ඒකෙන් එළියට දෙන්නේ message එක විදිහට something went wrong. status එක 500යි status text එක server එක කියලා මම දෙනවා. හරි මේක තමයි අපේ mock response එක. මේක ඕන අපිට variable එකකට මෙහෙම pass කරන්න පුළුවන්. දැන් මෙහෙම pass කරන්න පුළුවන්. එතන මොකද්ද කරන්නේ? මෙයා මෙන්න මේ API call එක දැම්මට පස්සේ එයා මේකෙන් එන response එක විදිහට මේක set කරනවා. ඒක තමයි එතකොට මෙතනට එන්නේ error එකක් විදිහට. එයා බලනවා status එක 500ද කියලා. ඔක තමයි වුනේ. ඊට පස්සේ කොහොමද save කරනවා? දැන් ගිහලා බලන්න මේ යුනිට් ටෙස්ට් එක පාස් වෙනවද කියලා. මෙතන මම යනවා spec list එකට. should fetch users එක පාස් වෙලා තියෙනවා. ඒ වගේම should handle error response. ඒතර ඔය වගේ අපිට එක එක ඒව ටෙස්ට් කරන්න මෙහෙම යුනිට් ටෙස්ට් ලියන්න පුළුවන්. ඒ වගේම අපිට check කරන්න පුළුවන් මේකේ empty response handle කරනවද? ඒවත් අපිට බලන්න පුළුවන්. දැන් බලන්න මෙතන මම දාලා තියෙන්නේ empty response එකක්. හරි මොක් කරලා තියෙන empty response එකක්. ඒතර බලනවා ඒක එනවද මෙතනට කියලා. equal empty ද කියලා මෙතන බලන්න. ඔය වගේ අපිට එක එක scenarios මේකේ ටෙස්ට් කරගෙන යන්න පුළුවන්. ඒතර මේ යුනිට් ටෙස්ට් වල වාසිය තමයි දැන් අපිට මේවා ටෙස්ට් කරනකොට back end එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මට network එකක් වුණත් ලේසියෙන්ම මෙන්න විදිහට ටෙස්ට් කරගන්න පුළුවන්. දැන් බලන්න මෙතන මම subscribe කරන් ඉන්නවා. error එකට ආවට පස්සේ status එක 0ද කියලා බලනවා. අපි network එකේ කතා කරා status එක 0. නැත්නම් අපි මේක හදා ගන්න ඕනේ. දැන් අපිට මේවා කලින් මොක් කරගන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් අපේ ෆන්ක්ෂන් එක ඒ විදිහට වැඩ කරනවාද කියලා. දැන් බලන්න මෙන්න මේක මම දැම්මට පස්සේ මම return කරනවා. මේක දැන් deprecate වෙලා තියෙන්නේ. මට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් request.plus. ඔය විදිහට මට යවන්න පුළුවන්. network එකක් ආවා status එක 0. ඒ වගේම status text එක විදිහට මම දැම්මා unknown error කියලා. දැන් එතකොට අපිට අර කලින් එකේදී අපිට අමාරු වුණානේ මෙන්න ඒ වගේ network එකක් generate කරගන්න. අපිට සිද්ධ වුණා network tab එකට ගිහලා අන්න ඒක block කරලා මෙන්න මේ network එකක් ගන්න. දැන් මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. දැන් මට ඕනම එකක් test කරගන්න පුළුවන්. මොකද මට ඕනම වර්ග එකක් මේකේ mock කරන්න තියෙන්නේ. එතකොට ඒක තමයි මෙතනින් එළියට දෙන්නේ. බලනවා එහෙමයක් ආවට පස්සේ මේක හරියට වැඩ කරනවද කියලා. හරි. ඔක තමයි යුනිට් ටෙස්ට් ලියන එකේ වාසිය. දැන් ඔක්කොම සේව් කරලා ඉවරලා ගිහලා බලන්න අපේ යුනිට් ටෙස්ට් එක පාස් වෙලා තියෙන කියලා. ඔක්කොම පාස් වෙලා තියෙනවා. ඒතර මම හිතනවා ඔයාලට පැහැදිලි වෙනසි කියලා මෙන්න මේ කොහොමද අපේ සර්විස් එකේ යුනිට් ටෙස්ට් ලියන්නේ කියලා. එතකොට එක එක වර්ගයේ යුනිට් ටෙස්ට් ලියලා බලන්න. හරි. එතකොට ඔයාලට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ යුනිට් ටෙස්ට් ලියන එක බෙස්ට් ප්‍රැක්ටිස් එකක්. ඒක වාසිය දැන් ඔයාලට තේරෙනවා. මොකද්ද වාසිය? අපිට back end එකක් අවශ්‍ය නැහැ. මේ ෆන්ක්ෂන් එක හරියටම එක එක scenarios වලට වැඩ කරනවද කියලා අපිටම ටෙස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ යුනිට් ටෙස්ටිං පාවිච්චි කරලා. තමයි මේන්ලි අපිට තියෙන වාසිය. හරි. අපි ඊළඟට බලමු කොහොමද මෙන්න මේ interceptors වලට unit test ලියන්න කියලා. එතකොට අපි interceptors හැදුවා මෙහෙම එක වගේ interceptors අපි හදලා තියෙනවා. අපි දැන් බලමු Angular CL එක පාවිච්චි කරලා කොහොමද interceptors හදන්නේ කියලා. ඒක හදන්න පුළුවන් මෙහෙම ng g හරිද ඊළඟට intercept හරිද කොහොමද දාගත්තා ඊළඟට මට මේක හැදෙන්න ඕන interceptors කියන folder එකේ කොහොමද දැම්මා මම මේක හදන්නම් මෙහෙම auth කියලා. ඉතින් බලන්න මෙයා මට auth interceptor.ts එක හදලා දුන්නා. ඒ වගේම මට ඒකේ testing file එක හදලා දුන්නා. හරි. එතකොට මෙතෙන්දි මම කරන්නේ මෙහෙම දෙයක් අපි කලින් කරා වගේම මෙන්න මේ custom header intercept එකේ කරා වගේම මේකට මම මුලින්ම මෙන්න මේ auth token එක inject කරගන්න. ඒක මම දාගන්නම් මෙතන. ඔය විදිහට කොහොම auth service එක inject කරගන්නවා. කොහොම ඊළඟට කොහොම දාගත්තා. ඊට පස්සේ මම මෙහෙම auth service එක අරගෙන එකෙන් මෙන්න මේ auth token කියන එක ගන්නවා. එහෙම තියාගත්තා. ඊට පස්සේ මම කරන්නේ එහෙම const clone request කියලා variable එකක් හදලා ඒක සමාන කරනවා එහෙම request.clone ඊට පස්සේ ඔය විදිහට මම දාගන්න. එතකොට මම clone කරා මේක. ඊළඟට මට පුළුවන් මෙහෙම set කරන්න headers request.headers.set මට ඔය විදිහට set කරන්න පුළුවන් අපේ headers එක. මේ බෑර එහෙම මුකුත් මට දාන්න අවශ්‍ය නැහැ. මම ඔහොම නිකන් set කරනවා මෙන්න මේ auth token එක. ඔය විදිහට. authorization කියලා දාලා. මෙතන ඔන්න අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙහෙම දෙන්නම් x authentication token. හරි. කොහොමද දාගත්තා. ඊළඟට යවන්නේ මම මෙන්න මේ clone request කියන එක. අපි මේ interceptors ගැන කලින් කතා කරලා තියෙන්නේ. අපිට ඔහොම කරන්න පුළුවන්. එතකොට දැන් බලමු මේකට කොහොමද unit test ලියන්නේ කියලා. ඒකට මම යනවා මෙන්න මේ auth interceptor.spec.ts එකට. ගිහලා බලන්න මෙතන මේ අර කලින් කරා වගේම describe එක තියෙනවා auth interceptor කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට interceptor variable එක හදලා දීලා තියෙනවා. ඊළඟට මට මේකේ providers මම දාගන්න ඕන. මම providers දාගන්නවා. දාලා මෙතන මට define කරන්න පුළුවන් මොනවද අපේ providers ලා කියලා. එකක් තමයි මට දෙන්න ඕන අපේ auth service එක. ඒක දුන්නා. ඊළඟට මම දෙනවා provide http client. ඔකම දාගත්තා. ඊළඟට මම දෙනවා with interceptors. මෙතන මම දෙනවා auth interceptor. කොහොමද දාගන්න තියෙන්නේ.
වරහන් දාන්න. ඔය විදිහට මම ප්‍රොවයිඩ් කරා. ඊළඟට මම දාලා provide http client testing ඔක මම දාගත්තා. එතකොට මොකද මම මේ කරේ අපි unit test run වෙන්න කලින් අපිට අවශ්‍යයි මෙතන මේ අපේ auth service එක. හරි ඊට පස්සේ මම කලින් කරා වගේම මෙතන variable දෙයක් හදා ගන්න මෙහෙම let අපිට auth service එක ඕන. ඊට පස්සේ අපිට ඕන let http testing. කොහොම දාගත්තා ඔය විදිහට. ඊළඟට මෙන්න මේ දෙක මට මෙහෙම ඉනිෂියලයිස් කරන්න ඕන. මම මෙහෙම auth service එක දාගන්නවා. ඊළඟට http testing එක කොහොම දාගන්න. ඊට පස්සේ අපි unit test එක ලියන්න ගමු. එහෙමයි කරන්නේ. දැන් මම after each එකක් දාගන්නවා ඔය විදිහට. එතනදී බලනවා වෙන API calls මොකුත් ගියාද මේක විතරද ගියේ කියලා. ඊට පස්සේ මොනවද unit test එක ලියන්න යන්නේ? it කියලා දානවා. ඔක තමයි මගේ unit test එක. මෙතන මම මෙහෙම සංගලවරන් දාලා කොහොම දාගන්නවා. කොහොම තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්ද අපි ටෙස්ට් කරන්න යන්නේ අපේ token එක add වුණාද නැද්ද කියලා. මම මෙහෙම mock token එකක් හදා ගන්නවා. mock token සමානයි මෙහෙම token කියලා මම දානවා. ඊට පස්සේ මම මෙතන දාගන්නවා මෙහෙම spy on property auth service get token ඊළඟට ඒක return value එක කරනවා mock token. එතන මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මෙන්න මේ auth service එකේ අපි ගියොත් මෙතන තියෙනවා මෙන්න මේ get auth token කියලා එකක්. එතෙන්ට අපි මෙන්න මේ mock token එක දෙන එක තමයි කරන්නේ. එතකොට auth service එකේ get auth token එකට call කරාට පස්සේදී එයා return කරන්නේ මෙන්න මේ mock token එක. ඒතර මෙන්න මේ spy on property එක පාවිච්චි කරලා ඉවරලා ඒක අපිට කරන්න පුළුවන්. ඒ කරේ ඇත්තටම මෙන්න මේ auth service එකෙන් දැන් මෙයා token එක ගන්න යනවනේ. එතෙන්ට අපි මෙන්න මේ mock token එක දාගන්න එක. ඊළඟට මම කරන්න ඕන හිමද const ඔහොමම variable එකක් හදා ගන්නවා http client කියලා. ඔහොම ඊළඟට test bed පාවිච්චි කරලාම inject කරගන්නවා අපේ http client එක. ඔය විදිහට. ඊට පස්සේ මට ගන්න තියෙන්නේ http client එක පාවිච්චි කරලා ඉවරලා API call එකක් දාන්න තියෙනවා. මම මෙතන මෙන්න මේ URL එකට API call එකක් දාන්න. ඊට පස්සේ මම subscribe කරන් ඉන්න. ඊට පස්සේ const request බලනවා මේ call එක එකපාරයිද ගියේ කියලා. ඊට පස්සේ expect එකේ බලනවා මෙන්න මේ authorization token එක තියෙනවද. ඊට පස්සේ බලනවා මෙන්න මේ token එක සමානද කියලා. අපි යවන මේකත් එක්ක. ඊට පස්සේ මට මෙහෙම request එක යවන්න තියෙන්නේ. sample මෙහෙම data ටිකක් දාලා. මෙතන ගන්න තියෙන්නේ. මේක මුලින් පැහැදිලි කරන්නම් අයිමත්. එතන මම කරේ අපේ මෙන්න මේ auth service එකයි http testing එකයි ඔහොම variable දෙයක් හදාගත්තා. හරි. අපි මේ intercept එක දැන් අවශ්‍ය නැහැ. කොමයින් කරගන්නවා. ඊළඟට මෙන්න මේ test case run වෙන්න කලින් මගේ auth service එකයි http testing එකයි අපි හදාගන්න. එතන මේකෙන් කරන්නේ මොකද? අපි actual API calls දාන්නේ නැහැ. mock API calls දාන විදිහට හදාගන්න. ඊළඟට මම කරන්නේ unit test එක ලිව්වා should add authentication token to request. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ දැන් මේකට අපි මෙන්න මේ intercept එකට ගියොත් මෙයාට inject වෙලා තියෙනවා auth service එක. එතකොට auth service එකේ get auth token එකට call කරාට පස්සේ අපිට mock token එකක් එන්න ඕන. අන්න ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. spy on property එක පාවිච්චි කරලා auth service එකේ get auth token එක call කරාට පස්සේ අපි ගෙන්න ගන්නවා mock token එක. හරිද? ඒක token කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි http client inject කරගත්ත මේකට. ඊට පස්සේ මම මෙතන මේ කරලා තියෙන්නේ අපේ http client එක inject කරලා ඉවරලා sample API call එකක් දාන්න. get request එකක්. එතකොට තමයි අපේ මෙන්න මේ intercept එක වැඩ කරන්නේ. ඊට පස්සේ බලනවා මෙන්න මේ API call එක එතන ගියාද කියලා. ඊට පස්සේ බලනවා ඒකේ මෙන්න මේ X authentication token කියන එක තියෙනවද headers වල. ඊට පස්සේ බලනවා ඒක අරගෙන ඉවරලා ඒකයි අපි දාපු mock token එක සමානද කියලා. ඊට පස්සේ මම මෙතන මේ request එක plus කරලා තියෙන්නේ. හරි. අපිට මෙතන response එකක් ගන්න මොකුත් පොරි වෙන දෙයක් නැති නිසා මම මෙහෙම empty දාලා මේක දැම්මා. ඒක තමයි සරලවම කරේ. ඒතර මෙතන කරේ මේ API call එක දාපු එක. ඊට පස්සේ මෙතන මේ කරේ අපි දාපු API call එකෙන් අදාළ data එනවද කියලා බලන එක. දැන් මම මේක run කරනවා. ng test එක දාලා බලමු අපිට මෙන්න මේ unit test එක pass වෙනවද කියලා. මම තමයි තියෙන්නේ. මම යනවා spec list එකට. කියලා බලන්න auth intercept එකේ should add authentication token to request කියන එක pass වෙලා තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ interceptors වලට unit test ලියන්න. මම හිතනවා මේක වල දැන් පැහැදිලි නැති කියලා. හරි අපි කලින් කරා වගේම තමයි මේකේ අලුත් දෙයක් නැහැ. testing environment එකක් හදලා ඉවරලා අපි actual API calls මොකුත් මෙතන නොදා අපිට පුළුවන් මෙන්න මේ interceptors මේ විදිහට test කරගන්න. හරි එතකොට අපි කතා කරේ මෙන්න මේ functional interceptors වලට unit test ලියන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු කොහොමද DI based interceptors වලට ලියන්නේ කියලා. මම ඒකට මෙහෙම හදාගන්නම්. මේ වගේම එකක් auth.di.interceptor.ts කොහොමද දාගත්තා. දැන් මම දැන් දාගන්න මෙහෙම injectable ඔහොම දාලා ඉවර වෙලා මෙතන දාන මෙහෙම export class හරිද මෙතන auth interceptor කියලා මම දාගන්නවා ඔය විදිහට හරිද අපි මේක කලින් කතා කරලා තියෙන්නේ කොහොම දාගත්තා ඊළඟට implements මෙතන මම දානවා http intercept ඔය විදිහට දාගත්තා හරි ඊට පස්සේ මම මෙතන implement කරන්න ඕන machine method එක මට ඔය විදිහට implement කරන්න පුළුවන් මෙතන මම කරන්නේ const මම දාගන්නවා clone request කියලා සමානයි request.clone ඊළඟට මේකට මට ඔහොම දාගන්න පුළුවන් ඊළඟට මේක ඇතුලේ මම token එකක් add කරනවා කොහොමද add කරන්නේ මෙහෙම headers ඊළඟට request.headers.set මෙහෙම token එක මට add කරන්න පුළුවන් ඊට මෙතන මේ token එක add කරනවා කොහොමද මම ඒක add කරන්නේ මෙහෙමයි හරි ඊළඟට මෙතන මම කරන්නේ අපේ auth service එක inject කරගන්නවා විදියට ඊට පස්සේ මම කරන්නේ මෙතන token කියලා variable එකක් හදා ගන්නවා හරිද token සමානයි මම this.authservice.get auth token ඊට පස්සේ මෙන්න මේ token එක මම මෙතන එහෙම use කරනවා හරිද ඒක මට එහෙම this.token කියලා දාන්න පුළුවන් ඔය විදිහටම දැම්මා හරි ඊට පස්සේ මම කරන්නේ
මෙතන මෙම රිටර්න් කරනවා මෙන්න මේ clone request එක. එතකොට ඔන්න අපි di base intercept එකක් හැදුවා. මම මේක මෙහෙම di intercept එක කියලා හදාගන්න. ඔය විදිහට. දැන් අපි කරන්න යන්නේ මේකට unit test එක ලියන්න ඕන. ඒක මම ලියන්න. මෙතන අපි ඒකට හදාගන්න ඕන අපේ test file එක. ඒක මම හදන්න මෙහෙම auth.di.interceptor.spec.ts. හරි. මම හදාගත්තා. ඊට පස්සේ මෙතන මම දාගන්නවා describe ඔහම මෙතන දෙනවා auth di interceptor කියලා. මම දාගත්තා. ඊළඟට මෙතන ඔය විදිහට තියාගන්න. ඊට පස්සේ මම කරන්නේ අපිට අවශ්‍යයි මෙතන variable ටික හදාගන්න. මම හදාගන්නවා මෙහෙම http testing එක. ඒ type එක http testing controller මම තියාගත්තා. කලින් කරා වගේම තමයි. ඊළඟට මට අවශ්‍යයි let auth service ඔය විදිහට. ඒත් මම මෙහෙම import කරගන්න. ඊළඟට මම කරන්නේ before each මම දාගත්තා. unit test run වෙන්න කලින් මම before each එක දාලා මෙතන මම දාගන්න. හරි. ඊට පස්සේ අපි අර කලින් කරා වගේම මෙතන මේ දාන්න තියෙන මෙන්න මේක. මේ testbed.configure testing module කියන එක. ඒක මම දානවා මෙහෙම. මෙතන testbed.configure testing module මම දාගත්තා. ඊට පස්සේ මම මෙහෙම හදා ගන්නවා අපේ මෙන්න මේ configure testing module එක. ඊට පස්සේ providers ලා අපිට set කරන්න පුළුවන්. මම දැම්මා colon එක දාලා. මම මට array එකක් විදිහට define කරන්න පුළුවන්. මෙතන මම දෙන්න ඕන මෙහෙම auth service එක. ඔක දුන්නා. ඊට පස්සේ මම provide කරනවා මෙහෙම provide http client ඔය විදිහට. ඊළඟට මෙතන අපි දැන් දෙන්නේ මොකද්ද? with interceptors from di. ඔක තමයි දෙන්න ඕන මෙතන. හරි. අපි කලින් කතා කරේ functional එකනේ. දැන් මෙතන di එක තමයි කතා කරන්නේ. අපි normally මෙන්න මේ දැන් අපි කලින් කතා කරානේ මෙන්න මේ app config.ts එකේ define කරන විදිහ. අන්න ඒ විදිහට තමයි මේක set කරන්න තියෙන්නේ මේ ටික. මම දුන්නා. ඊට පස්සේ කමාවක් දාලා අපි දෙන්න ඕන අපේ provide http client එක. මම දාගත්තා. ඊළඟට ගන්න තියෙන්නේ අර කලින් කරා වගේම ඔහම object එකක් හදලා provide colon මෙතන මම දෙනවා මෙහෙම http underscore interceptors ඊළඟට use class එක විදිහට මම දෙනවා use class ඔහම මෙතන මම මොකක්ද දෙන්න ඕන auth di interceptor හරිද ඊට පස්සේ multi true කරනවා ඔහොම තියාගත්තා හරිද ඔන්න මගේ before each එකේ වැඩේ කරා ඊළඟට උඩ ගන්න තියෙන්නේ මේ variable එක initialize කරන එක ඒක කරන්නේ කොහොමද මෙහෙමයි auth service එකට inject කරගන්න අපේ auth service එක ඊළඟට http testing එකට testbed පාවිච්චි කරලා http testing control එක ඔය විදිහට inject කරගත්තා. දැන් අර කලින් කරා වගේම ගන්න තියෙන්නේ පළවෙනි unit test එක ලියන්න පටන් ගන්න තියෙන්නේ it කියලා දානවා. should add authentication token to request. කලින් එක වගේම තමයි. මේක එක වෙනස මොකද්ද? මේක di based interceptor එක. එතකොට මම මේක ගිහිල්ලා ගන්නවා. මේ අපි කලින් කරා වගේම මේ ටික අපිට ගන්න පුළුවන්. ඔය ටික මම දා ගන්නවා මෙතෙන්ට. ඔහොම. හරි. එතකොට මොකද කරේ? spine property පාවිච්චි කරලා auth service එකේ get auth token එක call කරලා පස්සේ මෙන්න මේ mock token එක දාගන්න කියලා කිව්වා. ඊට පස්සේ මම මෙන්න මේ http client පාවිච්චි කරලා ඉපේ call එක දානවා. දැන් මට පස්සේදී මම බලනවා අර කලින් කරා වගේම තමයි මෙන්න මේ දේවල් ටික උනාද කියලා. මෙතන එක වෙනස මොකද්ද වෙන්නේ? before each එකේ විතරයි හරි. අනිත් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. කලින් කරපු ටිකම තමයි. මෙතන මම add කරා. ඊට පස්සේ මෙතන මම දුන්නා provide http client with interceptors from di. මෙතනයිමත් මම දෙන්න ඕන provide http client testing එක. මොකද ඒක පාරක් මම මේක provide කරලා තියෙනවා. අයිමත් ඒක provide කරන්න අවශ්‍ය නැහැ. මම දාගත්තා. දැන් හරි. දැන් මම ng test එකක් ගහලා මේක run කරනවා. බලමු අපි දැන් unit test එක පාස් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ආවා. spec list එකට යනවා ගිහලා බලන්න අපේ auth di intercept එකේ මේ unit test එක දැන් පාස් වෙලා තියෙනවා. ඒතර ඔන්න වගේ අපිට interceptors වලට unit test ලියන්න පුළුවන්. තව එක වර්ගයේ unit test වල ලියන්න. එතකොට ඔයාලට මේක හොඳට practice කරගන්න පුළුවන්. හරි. ඒතර අපි ලියන හැම එකකටම unit test ලියන්න practice එකක් තියාගන්න. මොකද එතකොට අපේ Angular application එකේ issues එන එක අඩු කරගන්න පුළුවන් අපිට මෙන්න මේ unit test ලියන එකේ. එතකොට ඔන්න අපි සම්පූර්ණයෙන්ම කතා කරා මෙන්න මේ HTTP client එකේ unit test ලියන්නේ කොහොමද කියලා. මම හිතනවා ඒකට පැහැදිලි නැති කියලා. හරි. ඔන්න අපි කතා කරා මෙන්න මේ HTTP client එක පාවිච්චි කරලා කොහොමද unit test එක ලියන්නේ කියලා. මම හිතනවා ඒකට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට ඔන්න මේ වීඩියෝ එකෙන් අපි මෙන්න මේ HTTP client එක සම්බන්ධව කතා කරන්න නවත්තනවා. එතකොට අපි කොටස් වශයෙන් ඔක්කොම මෙන්න මේ HTTP client එක සම්බන්ධව දේවල් කතා කරා. මම හිතනවා දැන් මේ දේවල් ටික වලට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට තවත් අලුත් concept එකක ඊළඟට හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.